කාලෙකින් ලසඤ්ඤා එකක් කෑවේ නැහැ කියලා මතක් වුණාම ඒත් ඉතින් ආයේ ලසඤ්ඤා ෂීට්ස් ගෙනල්ලා මේක හදනවා කියන එක ලොකු වැඩක් නේ. මෙහෙම කරමු. පිටි කෝප්පයක් ගන්න. බිත්තරයක් දාලා එකට ලුණු ටිකක් දාලා පොල් තෙල් චුට්ටකුත් දාලා කිරි වතුරයි දෙකම දාලා බැටර් එකක් හදාගන්න. ඊට පස්සේ අපි කපමු එළවලු ටික. මේ මික්ස්චර් එකට ඕන වෙනවා සුදු ලුණු, කොළ පාට බෙල් පෙපර්, ඊට පස්සේ රතු පාට බෙල් පෙපර්, ඊට අමතරව තක්කාලිත් මම මේකට ගත්තා. මේ જાති ටික ඔක්කොමටම අමතරව තවත් ඕන වෙනවා බීලුණු. මෙන්න මේ දේවල් ටිකත් එක්ක ගෙදර තියෙනවා නම් අඹරපු කුකුල් මස් තවත් ලේසි. නැත්තම් කුකුල් මස් ටිකකුත් චූටියට කපලා ගන්න පුළුවන්. මේ දේවල් ටික ඔක්කොම තෙල් තියෙන පෑන් එකට එකතු කරලා ඒකට අඹරපු චිකන් ටිකත් එකතු කරලා ලුණු, පැප්‍රිකා පවුඩර්, ගම්මිරිස් දාලා ඒකෙන් එන වතුරකින්ම චිකන් එක තැම්බිලා හැදෙන්න දෙන්න. ඊළඟට අපි හදන්නේ අනිත් සෝස් එක. පෑන් එකක් ලිපේ තියලා ඒකට බටරුයි ඔලිව් ඔයිලුයි දාලා පාන් පිටි මේස හැඳි 2ක් විතර දාලා කිරිත් දාලා ඒක හොඳට උකු වෙනකොට ලුණුයි ගම්මිරිසුයි දාලා උකු සෝස් එකක් හදාගන්න. දැන් අපේ චිකන් එක හරි. ඒකට තක්කාලි සෝසුයි කොත්තමල්ලි කොළ ටිකකුයි එකතු කරාම රස වැඩි. ඊට පස්සේ අපි මුලින් හදාගත්තු බැටර් එකෙන් පෑන් කේක් ටිකක් හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ පෑන් කේක් ෂීට්ස් ටිකක් අපි එකෙන් හදාගන්නවා. ඊට පස්සේ තියෙන්නේ අපේ ලසඤ්ඤා එක හදන්න. සෝස් ටිකක් ඉස්සෙල්ලම දාලා ඒක උඩට අපි අර හදපු ෂීට් එකක් දානවා. ඒක උඩට අපේ චිකන් මික්ස්චර් එකෙන් දාලා ඊට පස්සේ ආයෙ ෂීට් එකක් දාලා ඒක උඩට සෝස් දාලා චිකන් මික්ස්චර් එක දානවා. මේ විදිහට ලේයර්ස් කීපයක්ම හදාගෙන යනවා. ඇත්තම ලසඤ්ඤා නොවුනට ඒ වගේ කෑමක් තමයි මේක හොඳේ. සෝස් එකයි චිකන් එකයි ෂීට් එකයි. මෙන්න මෙහෙම ලේයර්ස් ටිකක් දාලා අන්තිමට උඩට මොසරෙලා චීස් දාලා සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයකට විනාඩි 25ක් බේක් කරලා ගන්න. අවන් එකෙන් එළියට එන්නේ මෙන්න මේ වගේ ලස්සන රස කෑම එකක්. ඇත්තටම ලසඤ්ඤා නොවුනට ලසඤ්ඤා වලට හිතේ තියෙන ආදරය සම්පූර්ණ කරගන්න නම් මේක හොඳටම ඇති. එහෙනම් හදමු නේද?